අපේ ජීවිතේ හැම දෙයක්ම හැමෝමත් එක්ක බෙදා ගන්න ගියොත් වෙන්නේ වාසියට වඩා අවාසියක්. සමහර දේවල් හිතේම තියාගන්න එක ඔබේ මානසික නිදහසට වගේම සාර්ථකත්වයටත් ලොකු රුකුලක් වෙනවා. අද අපි කතා කරන්නේ අනුන්ට නොකිය ඔබ සංගවා තබා ගත යුතු වැදගත් කරුණු 6ක් ගැන. ඒ අතරින් අංක 1 ඔබේ අනාගත සැලසුම්. අපි අලුත් වැඩක් පටන් ගන්න කලින් ඒ ගැන හැමෝටම කියන්න ගියොත් ඒ වැඩේ සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න පුළුවන්. මොකද අනිත් අයගේ විවේචන නිසා ඔබේ උනන්දුව අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හෝ විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවනම් ඒක ස්ථිර වෙනකම්ම රහසක් ලෙස තබා ගන්න. වැඩේ සාර්ථක වුණාම ලෝකයා ඒක දකීවි. අංක 2 පෞද්ගලික ජීවිතයේ රහස්. ඔබේ කැම බීම, ඇඳුම් පැළඳුම් හෝ ඔබ නිවසේ ගත කරන ආකාරය ගැන සියලුම විස්තර අනුන් සමග බෙදා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ ඔබේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ අනුගමනය කරන විශේෂ ආහාර රටාවක් හෝ ඔබේ ආගමික වතාවත් කරන ආකාරය ගැන අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න. අංක 3 ඔබේ වීර ක්‍රියා. අපි කරන උදව්පකාර හෝ හොඳ වැඩ ගැන අපිම වර්ණනා කරගන්න එක ඒ ක්‍රියාවේ තියෙන වටිනාකම අඩු කරනවා. සැබෑ වීරයෙක් තමන්ගේ දස්කම් ගැන බෙරිහන් දෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් ඔබ දුප්පත් කෙනෙකුට කැම වේලක් දුන්නා නම් ඒක Facebook එකේ දාලා ප්‍රසිද්ධ කරනවට වඩා ඒක රහසක්ව තබා ගැනීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය වැඩි. අංක 4 ඔබේ බුද්ධිමත්කම සහ දැනුම. ඔබ කොතරම් දැනුමක් ඇත්තෙක්ද යන්න වචනෙන් කියනවට වඩා ඔබේ ක්‍රියාවෙන් පෙන්වන්න. මම තමයි ඔක්කොම දන්නේ කියන මානසිකත්වයෙන් කතා කිරීම අනුන්ගේ අප්‍රසාදයට හේතු වෙනවා. මේකට උදාහරණයක් කිව්වොත් සාකච්ඡාවකදී අනෙක් අයට වඩා Taman දන්නා බව පෙන්වීමට උත්සාහ නොකර නිහඬව අසා සිට බුද්ධිමත් තීරණ ගැනීම වඩාත්ම සුදුසුයි. අංක 5 පවුලේ ප්‍රශ්න. ඕනෑම පවුලක ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ගෙදරින් පිටට ගියොත් වෙන්නේ අනුන්ට hina වෙන්න අවස්ථාවක් දෙන එක විතරයි. පවුලේ රහස් රැකීම ඔබේ වගකීම. මේකට උදාහරණයක් ගත්තොත් ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඇති වූ සුළු මතභේදයක් යහළුවන් සමග පැවසීමෙන් පසුව එය ලොකු ගැටලුවක් දක්වා දුරදිග යන්න පුළුවන්. අවසාන එක අංක 6 අනුන් ගැන අසන්නට ලැබෙන නරක දේවල්. කේලම් හෝ අනුන්ගේ වැරදි තවත් කෙනෙකුට පැවසීමෙන් ඔබේ පෞරුෂය පහළ වැටෙනවා. කෙනෙක් ගැන නරක දෙයක් ඇසුනොත් ඒ එතනින්ම නතර කරන්න. උදාහරණයක් කිව්වොත් ඔබේ මිතුරෙකු තවත් කෙනෙක් ගැන කියන කේලම් තවත් අයෙකුට පැවසීමෙන් වළකින්න. එයින් ඔබ විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස සමාජයේ ගෞරවයට පාත්‍ර වේවි. ජීවිතය කියන්නේ කලාවක්. ඒ කලාව ලස්සනට හැඩගස්වා ගන්න නම් මේ වගේ පුංචි දේවල් ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා. මේ කරුණු ටික පිළිපැද්දොත් ඔබට වඩාත් නිදහස් සහ ගෞරවනීය ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි. ඔබ හිතන විදිහට මීට අමතරව අපි රහසක් විදිහට තියාගන්න ඕන තව දේවල් මොනවද කියලා කමෙන්ට් කරගෙන යන්න.